ඇස්ති වෙන්නේ ත්‍රිකෝණ පළවෙනි පාඩමෙන් පසුව ත්‍රිකෝණ ගැන තවත් විශේෂ කාරණා ගොඩක් කියවෙන ත්‍රිකෝණ දෙවැනි පාඩම පිළිබඳව ඉගෙන ගන්නයි. හැබැයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ එක් විශේෂ ත්‍රිකෝණයක් පිළිබඳවයි. මේ ඉගෙන ගන්න දේවල් ගණිතයේ විෂය හදාරන ඔයාලගේ ජ්‍යාමිතික දැනුමට හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට විතරක් නෙමෙයි උසස් පෙළ ගණිත ගැටලු විසඳන්නත් උදව් වෙනවා. මුලින් අපි පාඩම ආරම්භ කරන්න කලින් මේ පාඩමේදී ඉගෙන ගන්න ලැබෙන මූලික දේවල් පිළිබඳව හඳුනාගෙන යමු. ඔයාලට මෙහි පෙන්වන මූලික ප්‍රතිඵල 1 2 3 4 5 සහ 6 මත ක්ලික් කිරීමෙන් ඒ පිළිබඳව නික් ඔයාලට පැහැදිලි කිරීමක් කරයි. පළමුවෙන්නේදී සමද්විපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා විධිමත් ලෙස සාධනය කරන ආකාරය ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. දෙවැන්නේදී සමද්විපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා දැක්වෙන ප්‍රමේයයේ විලෝමය භාවිතා කරන ආකාරය ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. තුන්වෙන්නේදී ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාදවලට සම්මුඛ කෝණද සමාන වේ යන ප්‍රමේය සත්‍යාපනය කරන ආකාරය පිළිබඳ හදාරන්න ලැබෙනවා. හතරවැන්නේදී ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාදවලට සම්මුඛ කෝණද සමාන වේ යන ප්‍රමේය විධිමත්ව සාධනය කරන ආකාරය ඉගෙන ගන්න ලැබෙනවා. පස්වැන්නේදී ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාදවලට සම්මුඛ කෝණද සමාන වේ යන ප්‍රමේය භාවිතයෙන් අනුමේයයන් සාධනය කරන ආකාරය පිළිබඳ ඉගෙන ගන්න ලැබෙනවා. හයවැන්නේදී සමද්විපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතා දැක්වෙන ප්‍රමේයයේ විලෝමය භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න ලැබෙනවා ඔයගොල්ලන්ට. ඔයාලට මේ පාඩමේදී මෙහි දැක්වෙන පාරිභාෂික වචන හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒවායේ ඉංග්‍රීසි වචනත් ඔයාලට දැනගන්න පුළුවන්. දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා. මුලින්ම අපි පාද දෙකක දිග සමාන වෙන විදියට සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ නිර්මාණය කරපු ත්‍රිකෝණේ පාද දෙකක් විතරක් සමාන වෙන බව ඔයාලට පේනවද? ඒ වගේම ඔයාලා මෙහි සමාන පාදවලට ඉදිරියෙන් නැති කෝණ දෙක දිහා බලන්න. ඒ කෝණ දෙක එකිනෙකට සමාන වෙන්න ඕන. මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙන මුල්ම ප්‍රමේය විදියට මේ ගැන තමයි පැහැදිලි කරන්නේ. දැන් මම ඔයාලට සමද්විපාද ත්‍රිකෝණවල පාද සහ කෝණ අතර සම්බන්ධතාවය පෙන්වන මුල්ම ප්‍රමේය පැහැදිලි කරන්නම්. එයින් කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණද සමාන වෙන බවයි. හොඳයි. අපි දැන් ඔයාලට මේ පැහැදිලි කරපු සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය සත්‍යාපනය කරන්නේ කොහොමද කියලා ක්‍රියාකාරකමෙන් පැහැදිලි කරන්නයි සූදානම් වෙන්නේ. මුලින්ම ලක්ෂයක් මේ විදිහට ලකුණු කරගෙන එය A කියලා නම් කරගන්න ඕන. ඊට පස්සේ C ලක්ෂය කව කට්ටෙන් මේ විදිහට A සිට යම් දුරකට ලකුණු කරගත්තට පස්සේ A C ලක්ෂයන් යා කරගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ කව කට්ටෙන් A සහ C ලක්ෂයන් වල ඉඳලා B සෙන්ටිමීටර් 5ක් වෙන ආකාරයට ලකුණු කරගන්න එක. ඊට පස්සේ A B ලක්ෂයන් සහ C B ලක්ෂයන් මේ විදියට යා කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙහි A B C ත්‍රිකෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. දැන් මෙහි ඇති A B C ත්‍රිකෝණය මෙන්න මේ ආකාරයට කපා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ AB පාදයේ මත AC මෙන්න මේ විදියට හිටින විදියට නමන්න ඕන. එවිට ඔයාලට පේනවද BAC සහ ACB කෝණ එකිනෙකට සමපාත වෙනවා කියලා. ඒ අනුව දැන් ඔයාලට පැහැදිලි ඇති නේද සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය සත්‍ය වෙනවා කියලා. හොඳයි. ඔයාලට දැන් මේ පැහැදිලි කළ ප්‍රමේය යොදාගෙන පුළුවන් පාද දෙකක් සමාන වෙන ඕනෑම ත්‍රිකෝණයක ඊට ඉදිරියෙන් තියෙන කෝණ දෙකත් සමානයි කියලා සලකලා ගැටලුව විසඳන්න. ප්‍රමේයන් කියන්නේ මොකක්ද කියලා ඔයාලා ඉගෙන ගත්ත නිසා අපි ඊළඟට ප්‍රමේය පාවිච්චි කරලා ගැටලු කිහිපයක් විසඳන ආකාරය බලමු. පළමුවෙන්ම අපි සරල ගැටලුවක් විසඳන ආකාරය ඉගෙන ගමු. අපි මුලින්ම මෙහි පෙන්වන ගණිත පොතකින් ගැටලුවක් අරගෙන උත්සාහ කර බලමු.
ඔයාලා මුලින්ම මේ පෙන්වන ගැටලුවට අදාළ පිළිතුර මෙම කොටුව මත ලබා දීලා තහවුරු කිරීම මත ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහි ඇති පිළිතුරු මත ක්ලික් කරාට පස්සේ ඔයාලට පිළිතුරු පැහැදිලි කිරීම බලන්න අවස්ථාව ලැබෙනවා. අපිට තියෙන්නේ මේ ත්‍රිකෝණයේ y කියන කෝණේ අගය හොයන්න. බැලූ බැල්මට අපි මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි කියලා දීලා තියෙන නිසා මේ ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. අපි මේ ප්‍රමේයෙන් ඉගෙන ගත්තා සම ද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණත් සමාන වෙනවා කියලා. ඒ නිසා y හැර ඉතිරි කෝණ දෙකේම අගය අංශක 48 ගානේ වෙනවා. මුල් පාඩමේ ඉගෙන ගත්තා අභ්‍යන්තර කෝණ ප්‍රමේයයට අනුව ත්‍රිකෝණයක කෝණ තුනෙහිම එකතුව අංශක 180ක් වෙන්න ඕන බව. ඒ නිසා අපිට සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. y එකතු කිරීම අංශක 48 එකතු කිරීම අංශක 48 සමානයි අංශක 180 විදියට. සමීකරණය විසඳීමෙන් y සඳහා අගය අංශක 84ක් කියලා ලැබෙනවා. අපි මේ ගණිත පොතෙන්ම තවත් ගැටලුවක් අරගෙන හදන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔයාලට කලින් වගේම මෙහි පෙන්වන ගැටලුව උත්සාහ කර බලන්න අවස්ථාව දෙනවා. මෙහි ත්‍රිකෝණ දෙකක එකතුවෙන් හැදුණු මේ රූපයේ එක් කෝණයක අගය අංශක 68ක් විදිහටත් අපි උත්තරය ගන්න ඕන. කෝණයේ අගය x විදිහටත් පෙන්නලා තියෙනවා. ABO සහ DCO කියන ත්‍රිකෝණ දෙකම සම ද්විපාද ත්‍රිකෝණ දෙකක් කියලා ඔබට පේනවා ඇති නේද? හැබැයි x කෝණයේ ඇතුළත් ත්‍රිකෝණයේ එක කෝණයකවත් අගය අපිට දීලා නැහැ. ඒත් ඔයාලට පේනවා ඇති AOB සහ COD කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ දෙකක් වෙනවා. ඒ නිසා AOB සහ COD කෝණ දෙකේ අගයන් සමාන වෙන්න ඕන. ඒ වගේම සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයට අනුව ABO සහ AOB කෝණ දෙකත් OCD සහ COD කෝණ දෙකත් සමාන වෙනවා. ඒ නිසා අවසානයේ ABO, AOB, OCD සහ COD යන කෝණ හතරම සමාන වෙන්න ඕන. මේ අනුව පිළිතුරු වෙන්නේ x සමානයි අංශක 68 වෙනවා.